ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සමහර වෙලාවට අපි හැමෝම ඉන්නේ හරිම කාර්යබහුල හෙම්බත්තුණු ලෝකයක. හැමදාම දකින කොන්ක්‍රීට් වනාන්තර වාහනවල සද්ද බද්දස්සේ අපිට අපිවම අමතක වෙලා නේද කියලා හිතෙනවාර අනන්තයි. ඉතින් අද මම ඔයාලා කැඳවාගෙන යන්නේ ඒ හැම දෙයකින්ම මිදිලා හදවතට සැනසීමක් දෙන ඇස් දෙකට නිදහස දෙන අපූරු තැනකට. මේ කොරියාවේ සුන්දර යොන්ගින් ගොවිජන තේමා උද්‍යානය. ඔබ කොරියාවේ හිටියත් ලංකාවේ හිටියත් ලෝකේ කොහේ හිටියත් අද මගේ වීඩියෝ එක බලන විනාඩි කිහිපය තුළ ඔබේ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනේවි කියලා මම විශ්වාස කරනවා. මොකද සොබාදහමට පුළුවන් අපේ හදවතේ තුවාල සුවපත් කරන්න. එන්න අපි ඇවිදලා බලමු මේ සොබාදහමේ අසීරිය. රැඳිලා ඉන්න SD World with Life YouTube නාලිකාව එක්ක. යොන්ගින් ගොවිජන තේමා උද්‍යානයේ තියෙන ලස්සනම තැන තමයි මෙතන. බලන්න මේ දියැල්ල දිහා. ඒක කෘත්‍රිමව නිර්මාණය කරපු එකක් වුණත් ඒ අවට තියෙන පරිසරය එක්ක මුහුණාම දැනෙන්නේ මහ වනාන්තරයක තියෙන නිහඬ බවක්. කාලේ කොයිතරම් වේගයෙන් නිකලුණත් සමහර මතකයන් අපිට ආයෙමත් අතීතයට අරන් යනවා. දකුණු කොරියාවේ අතීත ගැමි ජීවිතයේ සරල බව අපිට මතක් කරලා දෙන ස්ථානයක්. තාක්ෂණයෙන් ලෝකයේ දියුණු වෙන්න කලින් මිනිස්සු සබාදහමත් එක්ක කොයිතරම් සමීපව ජීවත් වුණාද කියලා මේ දේවල් අපිට කියලා දෙනවා. අද කාලේ දරුවන්ට මේව අලුත් අත්දැකීමක් වුණත් අපිට මේව දකිද්දි මතක් වෙන්නේ අපේම ගම්පියස. අපි හැමෝම දුවන්නේ හෙට දවස දිනන්න. හැබැයි ඒ ගමන අතරතුර මෙන්න මේ වගේ තැනක මොහොතකට නතර වෙන්න ලැබෙනවා නම් ඒක ජීවිතයට ලොකු ශක්තියක්. සරල බව ඇතුලේ කොයිතරම් සතුටක් හැංගිලා තියෙනවද කියලා මේ පරිසරය අපිට නිහඬවම කියලා දෙනවා. සමහර වෙලාවට අපි යන ගමනට වඩා අපි ඇවිදගෙන යන පාර ලස්සන වෙන්න ඕනි කියලා මට හිතෙනවා. බලන්න මේ මල් පාර දිහා විවිධ වර්ණ විවිධ හැඩතල මේ හැම මලක්ම අපිට කියන්නේ එකම කතාවක්. ඒ තමයි Tamanටම වෙන්නුණු ලස්සන කාලයක් අපි හැමෝටම තියෙනවා කියන එක. හිතේ තියෙන කලබලකාරී බව ඉබේම නැති වෙලා යනවා. එක එක පාටින් පිපිලා තියෙන මේ මල් හරියට අපේ ජීවිතේ අපි පසු කරන විවිධ අත්දැකීම් වගේ. මේ දර්ශනය දකිද්දි මට මතක් වෙන්නේ මගේ ළමා කාලේ. එදා අපිට තිබුණේ හරිම පුංචි සරල හීන. හැබැයි ඒ හීන අද අපි ඉන්න තැනට එන්න අපිට ලොකු පාරක් පෙන්නුවා. මේ පැන්සල් හැඩති කණු අපිට මතක් කරලා දෙනවා අපේ ජීවිතේ කතාව ලියන්න අපේ අතේමයි තියෙන්නේ කියලා. ඔබත් අද ඔබේ හීන ගැන කලකිරලා නැත්තම් වෙහෙස වෙලා ඉන්නවා නම් මේ හුලම්පෙති දිහා බලලා පොඩි හුස්මක් ගන්න. ඔබේ කාලය එනකම් ඉවසන්න. සුළඟ හමන දවසට ඔබේ හීනත් මේ වගේම වේගෙන් ලස්සනට කරගෙන පටන් ගනීවි. සමහර වෙලාවට අපිට අවශ්‍ය වන්නේ නිදහසේ කරගෙන හුලම්පෙත්තක් වගේ ජීවිතේ සැහැල්ලුව මොහොතකට හරි විඳින්න විතරයි මෙතන තියෙන මේ හැම පාටක්ම හැම හුලම්පෙත්තක්ම අපේ ළමා කාලයේ අමතක නොවන මතකයක් හැංගිලා තියෙනවා වගේ ඇත්තටම දැනෙනවා. මේ කහ කොළ රතු හුලම්පෙතියාය දෙස බලා ඉද්දී එදා අපිට තිබුණු ලොකුම සතුට තමයි සුළඟට සුළම්පෙත්තක් අල්ලාගෙන ඒක කැරකෙන දිහා බලාගෙන hina වෙන එක. ජීවිතේ ප්‍රශ්න වගකීම් අස්සේ අපිට අමතක වෙච්ච හිතේ හැංගිලා තිබුණු ඒ නිර්මල සතුට ආයෙමත් මතු කරලා දෙන්න මේ වගේ තැනකට පුළුවන්. අසීමිත නිදහස, සබාදහමේ සෝය සහ ළමා කාලේ ඒ මිහිරි මතකයන් මේ හැම දෙයක්ම එකට අමුණ අපූරු තැනක්. සමහර තැන් තියෙනවා අපේ හිතේ තුවාල සුවපත් කරන. අපිට ආයෙමත් hina වෙන්න උගන්වන යොන්ගින් ගොවිජන තේමා උද්‍යානයේ මේ හුලම්පෙති කන්ද මට කියා දුන්නේ ඒ වගේ අත්දැකීමක්. මේ ලස්සන මල්යායත් එක්ක ගනුදෙනු කරන මේ පුංචි ජීවියා අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. ඒ තමයි මේ ලෝකේ හැම ජීවියෙකුටම තමන්ගේම කියලා වගකීමක් තියෙනවා කියන එක. මේ කහපැහැති මල්යාය දිහා බලද්දී හිතට දැනෙන්නේ අමුතු පණක්. ඒව සුළඟට නැලවෙන විදිය,
මීමැස්සන් මල් පැණි සොයා යන විදිය මේ හැම දෙයක්ම ජීවිතයේ සුන්දරත්වය අපිට මතක් කරලා දෙනවා. අපි හිතන්නේ අපිට ගොඩක් දේවල් නැහැ කියලා. හැබැයි මේ වගේ පුංචි දේවල් දිහා බැලුවොත් අපිට තේරෙයි අපි කොයිතරම් වාසනාවන්තද කියලා. ජීවිතය කියන්නේ හුදෙක් පැවැත්මක් නෙමෙයි. ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ සබාදහමත් එක්ක බැඳුණු සුන්දර ගනුදෙනුවක්. ඔබත් අද පොඩි වෙලාවක් වෙන් කරලා බලන්න. ඔබ අවට තියෙන මේ වගේ පුංචි ලස්සන දේවල් දිහා. එතකොට ඔබේ හිතටත් මහා ලොකු සැහැල්ලුවක් දැනේවි. ජීවිතය කියන්නේ අපි දකින විදිය අනුව ලස්සන වෙන අපූර්ව නිර්මාණයක්. මේ මල් කවදාවත් පර වෙන්නෙම නැහැ. ඒව හැමදාමත් මේ වගේම දීප්තිමත්ව තියෙනවා. අපේ මතකයන් ඒ වගේමයි. අපි ආදරය කරන අය එක්ක ගත කරන මේ වගේ සුන්දර මොහොතක් අපේ හදවතේ හැමදාම මේ වගේම පරණ වී තියේවි. මේ වර්ණ අපිට මතක් කරලා දෙන්නේ ජීවිතය කොයිතරම් විචිත්‍රද කියන එක. ඔබේ ජීවිතයේ රාමුව ඇතුලේ මේ වගේ ලස්සන වර්ණ පුරවා ගන්න අමතක කරන්න එපා. හෙට දවස ගැන බය වෙන්න මෙපා. අද දවසේ තියෙන මේ සුන්දරත්වය පරිමයෙන්ම විඳින්න. මම අද මේ උද්‍යානයේ ඇවිදගෙන යද්දී මට දැනෙන ඒ සතුට මගේ මේ වීඩියෝ බලන ඔබටත් දැනෙනවා ඇති කියලා මම ගොඩක් විශ්වාස කරනවා. බලන්න මේ ටියුලිප් මල් යායදියා අද රතු පාටින් පිපිලා තියෙන මේ මල් මේ මුළු පරිසරයටම ගෙන එන්නේ අමුතු ආලෝකයක්. ජීවිතේ අපි යන ගමනේ මොහොතකට නතර කරලා මෙන්න මේ වගේ සුන්දරත්වයක් විඳින්න ලැබෙනවා නම් ඒක ලොකු පිනක්. මේ මල් පර වෙලා යනවා වගේම අපේ ප්‍රශ්නත් කාලයත් එක්ක නැකිලා යනවා. අපි කරන්න ඕන මේ වගේ ලස්සන මොහොතක් ලැබුණාම ඒක හදවතින්ම විඳින එක. අතීතයේ මතකයයි වර්තමානයේ සුන්දරත්වයයි එකට හමු වුණාම දැනෙන ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න ගොඩක් අමාරුයි. සමහර දර්ශන දකිද්දි හිතට දැනෙන්නේ පුදුමාකාර නිහඬ බවක්. පැරණි කොරියානු ගොවි නිවාස අපිට අතීතයේ තිබුණු ඒ සරල සහ ගැමි ජීවිතය මතක් කරලා දෙනවා. පැරණි කොරියානු ගම්මානයක සිරිගත් මේ වටපිටාව අපිට කියලා දෙන්නේ සරල භවයේ තියෙන වටිනාකම. කිසිම කලබලයක් නැතුව සබාදහමේ තාලයට හැඩ ගැහුණු මේ උද්‍යානයේදී අපේ හිතේ තියෙන හැම කලබලයක්ම නිවිලා යනවා. ඔබත් ජීවිතේ වේගය දරා ගන්න බැරුව හෙම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් මෙන්න මේ වගේ තැනක මොහොතක් නතර වෙන්න. ගලාගෙන යන වතුරත් එක්ක ඔබේ හිතේ බරත් සැහැල්ලු කරගන්න. SD World with Life තුලින් අද මම ඔබට ගෙනත් දුන්නේ ඒ නිහඬ සැනසීම. අද අපි මේ දැකපු වර්ණවත් මතකයන් ඔබේ හදවතටත් පුංචි හරි සතුටක් ගේන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හැමෝම ජීවිතේ මොනවා හරි දෙයක් වෙනුවෙන් දුවනවා. හැබැයි ඒ ගමන අතරතුර මෙන්න මේ වගේ මොහොතක් විඳින්න අමතක කරන්න එපා. මොකද අපි එක්ක අවසානට ඉතුරු වෙන්නේ අපි අත්විඳපු මෙන්න මේ වගේ ලස්සන මතකයන් විතරයි. ඉතින් අද මමත් එක්ක මේ සුන්දර චාරිකාවට එකතු වුණු ඔබට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝවෙත් ඔබේ හිතට පොඩි හරි සැනසීමක් දැනුණා නම් ඒක තමයි මගේ ලොකුම සතුට. මේ වගේ තවත් ලස්සන අත්දැකීම් සහ ජීවිත කතා ඔබත් එක්ක බෙදා ගන්න මම හැමදාමත් බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා SD World with Life පවුලත් එක්ක එකතු වෙන්න subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ දර්ශන වලින් ඔබේ හිතට වැඩියෙන්ම දැනුණු තැන මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ආයෙත් ලස්සන දවසකින් හමු වෙමු. හැමෝටම ආදරේ සුබ දවසක්.